මෙන උණුසුම් පුවත්. ලංකාවේ බෞද්ධ කටයුතු කොමසාරිස්ට විරුද්ධව UN මානව හිමිකම් කොමිසමට බරපතල චෝදනා ගොනු කෙරේ. මෙම සැප්තැම්බර් 25 වන දින ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවේ 60 වන සමන්ත්‍රණයේදී ශ්‍රී ලංකාවේ අභිනවයෙන් ස්ථාපිත කළ ස්වදේශීය භික්ෂු නිකාය වන සීහෙල ගොතම ශ්‍රී සම්බුද්ධ මහා නිකායේ ප්‍රධාන කැඳවුම්කරු සහ අරිය කම්මට්ටාන සංවිධානයේ සභාපති පූජ්‍ය ක්ලෙපේ අරියමග්ග හිමියන් තවත් ආందోලනාත්මක කරුණු හෙළිකිරීමක් කරමින් එක්සත් ජාතීන්ගේ දැඩි අවධානය ඒ සඳහා ලබා ගත්තා. සමුළුවේ අයිතම පහයටතේ කතා කළ උන්වහන්සේ ශ්‍රී ලංකාවේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ලංකාවේ වර්තමානයේ පවතින සියම් අමරපුර සහ රාමාන්‍ය නිකායවල ධනවත් භික්ෂූන්ගේ අතකොළුවක් බවට පත්වී ඇති බවත් එම නිකායවල බලපෑම මත ස්වාධීන මත දරන භික්ෂූන් වහන්සේලා මර්ධනය කිරීමට ඔහුට විහාර දේවාලගම් ආඥා පනතින් පැවරී ඇති බලය අවභාවිත කරමින් සහ එම බලය ඉක්මවා යමින් කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය කළා. මෙම ක්‍රියාව ශ්‍රී ලංකාවද ඇතුළු එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් විසින් එකඟ වී ඇති 1993 වියානා සම්මුතිය සහ එය ස්ථාපිත කිරීමේ වැඩසටහන අමුහමුවේ උල්ලංඝනය කිරීමක් බවද එහිදී පෙන්වා දුන්නා. මෙම ආందోලනාත්මක කතාව ඉදිරිපත් කළේ HRC ඇලයිරක් 60 NGO ඇලයිරක් 59 යටතේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින්. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනයේ මහා කොමසාරිස්වරයාට යොමු කර ඇති පිටු 4කින් යුතු ලිඛිත ප්‍රකාශනයට ඌනපූර්ණයක් ලබා දෙමින්. මෙම ජගත් ප්‍රකාශනය සකස් වී තිබුණේ අරිය කම්මට්ටාන සංවිධානය සහ අප්‍රිකන් ග්‍රීන් ෆවුන්ඩේෂන් ඉන්ටර්නැෂනල් නම් වූ මානව හිමිකම් සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට ඉදිරිපත් කර තිබුණු දීර්ඝ පැමිණිල්ලක සඳහන් වූ කරුණු පදනම් කරගෙනයි. මානව හිමිකම් කවුන්සිලයට කරුණු දැක්වූ පූජ්‍ය අරියමග්ග හිමියන්. Madam Vice President, this statement refers to 3 written submissions we have made to this Council, one in 2024 and 2 in under item 3 and 8 of this session, highlighting the historical erase of Sihela people, the planet primordial indigenous nation. Our indigenous title was stolen during British colonial rule through classified historical and cartographic distortion of the Indian subcontinent. We submitted our case to EMRIP requesting recognition and investigation but have not yet received a response. To protect our heritage, we recently re-established the long-lost Sihela native monastic order in Sri Lanka, yet the Commission of Buddhist Affairs, under the influence of chapters imported from Myanmar and Thailand during Dutch and British colonial rule and reshaped in the 19th century by the British, continues to obstruct our indigenous resurgence by deliberately withholding recognition of our native monastic order. In doing so, the Commission unlawfully violates both the Vienna Declaration and Programme of Action and UNDRIP. We also striving to preserve our ancestral knowledge, including traditional medicine, which is now endangered by modern education system, digital ideologies and change in lifestyle. We urge this Council to recognize our stolen indigenous title and affirm our right to self-determination under UNDRIP. Please do not let the Sri Lankan state suppress us, nor the EMRIP leave us behind. මෙම ප්‍රකාශයට හේතුපාදක වූ ඉහත සඳහන් කළ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් එවා තිබූ ඉහත ප්‍රකාශනයේ උපශීර්ෂ 7ක් යටතේ සවිස්තරාත්මකව කරුණු දක්වා තිබුණා. එහි දෙවන උපශීර්ෂයේ දැනට ලංකාවේ බෞද්ධ භික්ෂු ආධිපත්‍ය පවත්වාගෙන යන සියම් අමරපුර රාමාන්‍ය යන නිකායන් 3 ශ්‍රී ලංකාවේ පාරම්පරිකව පැවති ස්වදේශික නිකායන් නොවන බව සඳහන් කර තිබෙනවා. ඒවා ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන යුගයන්වලදී ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් සහ බුරුමයෙන් රැගෙන ඒවා බවත් ඒවා එම යටත් විජිත පාලනය විසින් තම දේශපාලන උවමනාවන් සපුරා ගැනීම උදෙසා ප්‍රතිසංවිධානය කරන ලද ඒවා මිස බුදුදහමේ අධ්‍යාත්මික හරය වූ නිවන් අවබෝධය සඳහා ස්ථාපිත කරන ලද භික්ෂු සංවිධාන නොවන බවත් එහි සඳහන් වී තිබෙනවා. 19 වන සියවසේ ශ්‍රී ලංකාවේ සිටි බෞද්ධ භික්ෂූන් තම දේශපාලන න්‍යායට අනුකූලව හැඩගස්වා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය විසින් මුඩුබිම් පනත යටතේ බ්‍රිතාන්‍ය කිරීටය යටතට පවරා ගන්නා ලද අතීතයේ සිට ස්වදේශික රජවරුන් සහ උපාසක උපාසිකාවන් විසින් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කළ පොදු දේපල වූ වෙහෙර විහාර සහ නින්දගම් මෙම නිකායවල් වල භික්ෂූන්ගේ පාලනයට පවරා දීමට කටයුතු කර ඇති බවත් මේ හේතුව නිසා බුදුදහමේ හරය වූ නිවන් දැකීම පසකට දැමූ දේපල කළමනාකරන සමාගම්වල හැඩයට සැකසුණු භික්ෂු දේපල සහ වස්තු කළමනාකරණයේ යෙදෙන බෞද්ධ ආගමික පරිපාලන ආයතන භික්ෂු නිකායන්ගේ වේශයෙන් පෙනී සිටින බවත් එහි වැඩිදුරටත් සඳහන් වනවා.
මෙම ජගත් ප්‍රකාශනයේ උපශීර්ෂ 3 යටතේ මෙසේද සඳහන් කොට තිබෙනවා. ඉහත සඳහන් කරන ලද දීපල සමාගම් වැනි වූ ධනවත් භික්ෂු නිකායවල ප්‍රධානීන්ට වර්තමාන පශ්චාත් යටත් විජිත දේශපාලන නායකත්වයෙනුත් විශේෂ වූ බලවත් තැනක් හිමිව තිබෙනවා. ඒ අනුව සෑම විටම ඔවුන්ට රජයේ විශේෂ සැලකීමක් සහ වරප්‍රසාද හිමිවනවා. ඉහත තත්ත්වය අවභාවිත කරමින් මෙම ධනවත් සහ බලවත් භික්ෂු ප්‍රධානීන්ට විරුද්ධව නැගී සිටීමට පෙළඹෙන සදාචාරාත්මක භික්ෂුව මර්ධනය කිරීම සඳහා මෙම ධනවත් භික්ෂු ප්‍රධානීන් තම ධනය සහ බලය අසීමිත ලෙස භාවිත කරනවා. ඒ සඳහා ඔවුන් විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ නිලධාරීන්ටද අයුතු අනීතික ලෙස බලපෑම් කරනවා. විශේෂයෙන්ම මොවුන්ට විරුද්ධව නැගී සිටිමින් සදාචාරාත්මක භික්ෂු සංවිධාන සහ නව නිකායවල් සංවිධානය වන විට ඒවා නොපිළිගෙන මර්ධනය කිරීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සහ එම දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ ඉහත බලයට සහ ධනයට යටවීම නිසායි. මෙම ප්‍රකාශනයේ 4 වෙනි සහ 5 වන උපශීර්ෂ යටතේ මෙසේ දක්වා තිබෙනවා. ඉහත ධනවත් භික්ෂූන්ගේ ශාසන මර්ධනයට එරෙහිව නොබියව නැගී සිටි සදාචාරාත්මක භික්ෂූන් පිරිසක් විසින් සීහෙල ගොතම සිරි සම්බුද්ධ මහා නිකාය නමින් භික්ෂු නිකායක් ස්ථාපිත කොට තිබෙනවා. මෙම නිකායේ ආරම්භ වී ඇත්තේ ශ්‍රී ලංකාව බටහිර ආක්‍රමණයන්ට ගොදුරු වන්නට පෙර තිබූ පාරම්පරික ආරට සැකසුණු මුල් බුදුදහමට අනුකූලව ජීවත් වන නිවන් දැකීම පෙරදරි කරගත් එමෙන්ම දේපල පාලනයෙන් තොර භික්ෂු සමාජයක් නැවත ගොඩ නැගීමයි. නමුත් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් මෙම නව නිකාය පිළිගැනීම කල්මරමින් සිටි. ඒ වෙනුවට අනෙකුත් නිකායවල් වල ප්‍රධාන හිමිවරුන් අකමැති බවත් යනාදී නීත්‍යානුකූල නොවන නොයෙක් හේතු ඉදිරිපත් කරමින් තම වගකීම දිගින් දිගටම පැහැර හරිමින් සිටිනවා. තවදුරටත් කරුණු පැහැදිලි කරන මෙම ජගත් ප්‍රකාශනයේ ශ්‍රී ලංකාවේ බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් කරන ඉහත අනීතික ක්‍රියාකලාපය නිසා එක්සත් ජාතීන්ගේ විශ්වීය මානව හිමිකම් ප්‍රඥාප්තිය සහ එය ලොව ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළුව එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් විසින් 1993 ඇති කරගත් ව්‍යානා සම්මුතිය සහ මුලින්ම උල්ලංඝනය වන බවත් එය බරපතල මානව හිමිකම් කඩකිරීමක් බවත් සඳහන් කොට තිබෙනවා. මෙම නිකාය පිළිගැනීම පමණක් නොව එයට සඳහන් කරන ලද කූට භික්ෂූන්ගෙන් ස්වදේශීය සදාචාරාත්මක භික්ෂූන් වෙත එල්ලවෙන හිංසාවලින් ඔවුන් ආරක්ෂා කිරීමත් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ මෙන්ම රජයේද වගකීමක් බව එහි සඳහන් වනවා. එබැවින් මේ සඳහා ඉතා කඩිනමින් පරීක්ෂණයක් පවත්වා අදාළ නීතිමය පියවර කඩිනමින් ගත යුතු බව එහි 6 වන උපශීර්ෂයේ සඳහන් වන අතර එහි නිගමනයේ යටතේ යටත් විජිත සමයේ දේශපාලන අරමුණු සඳහා බිහි වී වර්තමානයේද දේශපාලනීකරණය වී ඇති දූෂිත ආගමික ස්ථානවල කූට ක්‍රියාකාරීත්වය වහා නතරකොට ඒ වෙනුවට සිහෙල ගොතම සිරි සම්බුද්ධ මහා නිකාය වැනි සදාචාරාත්මක භික්ෂු නිකායවල් බිහිවීම ලොව වැදගත් සන්ධිස්ථානයක් ලෙස සලකා කටයුතු කිරීම තුළින් නැවත නිවැරදි භික්ෂු සමාජයක් ලොව ස්ථාපිත වන බවත් එවැනි හොඳ පිබිදීමකට සහයෝගය ලබා දීම ශ්‍රී ලංකා රජයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මෙන්ම ජාත්‍යන්තර සමාජයේද වගකීමක් බව එහි වැඩිදුරටත් සඳහන් වනවා. මේ සම්බන්ධව වැඩිදුර කරුණු දැක්වූ පූජ්‍ය අරියමග්ග හිමියන් ශ්‍රී ලංකාවේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට විරුද්ධව එක්සත් ජාතීන්ගේ ICCPR එනම් දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ අධිකරණ කමිටුවේ සහ එක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියාමාර්ග ඒකකයේ නඩු ගොනු කරන ලෙස තමන්ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් උපදෙස් ලැබී ඇති බවත් ඒ අනුව ලබන සතියේ උන්වහන්සේ විසින් එම නඩු ගොනු කිරීමට කටයුතු කරන බවත් පවසනු ලැබුවා. තවද ඉහත ජාත්‍යන්තර නඩු ගොනු කිරීමට අමතරව ශ්‍රී ලංකාවේ අධිකරණයේද බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට විරුද්ධව නඩු පැවරීමට දැනටමත් තම නීතිඥයන්ට උපදෙස් ලබා දී ඇති බවත් උන්වහන්සේ පවසනු ලැබුවා. ඉහත වරද සරල ආගමික ගැටලුවක් හෝ රාජ්‍ය නිලධාරියෙකුගේ රාජකාරී අතපසු කිරීමට ලඝු කළ නොහැකි බැරෑරුම් ක්‍රියාවක් බවත් එය කලක් තිස්සේ හිතාමතා කරගෙන එන සැලසුම් සහගත ඉතා සූක්ෂම වූ කූට ආගමික ආධිපත්‍යයකට සහ මාෆියාවකට රාජ්‍ය නිලධාරියෙකු යටවීමක් බවත් එය බුදුදහමේ සහ සම්බුද්ධ ශාසනයේ උන්නතියට බාධාවක් වනවා වගේම බරපතල මානව හිමිකම් කඩකිරීමක් බවත් උන්වහන්සේ තවදුරටත් පවසනු ලැබුවා. වසර 210ක් පමණ කාලයක සිට යටත් විජිත සපත්තුවට පෑගී මිරිකී සිටි තම මව්බිමේ ස්වදේශික සිහෙල ජනතාවගේ නිදහස ගෞරවය ආරක්ෂා වන පරිදි සිහෙලයාගේ නිවැරදි මුල්වාසි ජාතික අනන්‍යතාවය නැවත ලොව පිළිගැනෙන ලෙස ස්ථාපිත කිරීම යුගයේ අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බව පැවසූ ඒ හිමියන් තමන් වහන්සේ ඒ සඳහා යටත් විජිත ඉතිහාස තොරතුරු විකෘතිය නිවැරදි කර සත්‍ය මත පදනම් වූ ආගමික සහ ජාතික සහජීවනය තම මව්බිමේ නැවත ස්ථාපිත වන අන්දමින් කටයුතු කරන්නට වෙහෙසෙන බවද පැවසීය. එය සත්‍යවාදී බෞද්ධ භික්ෂුවගේ වගකීමක් සහ යුතුයකමක් ලෙස තමන් වහන්සේ විශ්වාස කරන බවද ඒ සඳහා තමන් වහන්සේ ජීවිත පරදුවෙන් කටයුතු කරන බවද කතාව අවසන් කරමින් වැඩිදුරටත් පවසනු ලැබුවා.
මේ පිළිබඳව තවත් තොරතුරු දැන ගැනීම සඳහා ට්‍රූත් කනෙක්ට් TV සහ අපගේ ජිනීවා මාධ්‍ය කණ්ඩායම සමග රැඳී සිටින්න.